අද මම මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ උදේ 8ට වැට ගිහිල්ලා හවස 5ට ගෙදර ඇවිල්ලා කම්ෆර්ට් සෝන් එක ජීවත් වෙන ගමන් මාසේ අන්තිමට මෙයාට ලැබෙන වැටුපෙන් සෑහීමකටපත් වෙලා එයාලගේ හීන සේරම යටපත් කරගෙන ජීවත් වෙන්න උත්සාහ කරන අයට නෙවෙයි මම අද මේ වීඩියෝ එක අරන් එන්නේ තමන්ගම කියලා ව්‍යාපාර අධිරාජ්‍යයක් ගොඩ නගන්න ඕනම කැපකිරීමක් කරන්න ලේසි වෙලා ඉන්න මිනිස්සුන්ට. ඉතින් මේ විදිහේ එම්පයර් එකක් බිල්ඩ් කරන එක ලේසි දෙයක් නෙවෙයි. ඒකට අසීමිත කැපවීමක් තියෙන්න ඕන, අසීමිත විනයක් තියෙන්න ඕන. ඊට අමතරව ගත්තොත් ඒකට ලොකු පිස්සුවක් තියෙන්න ඕන. ඔයාගේ වටේ ඉන්න මිනිස්සු කොච්චර ඒක වාට කරන්න බෑ කියලා කිව්වත් ඔයාගේ හිතේ ඇතුලේ ලොකු විශ්වාසයක් තියෙන්න ඕන ඒක වාට කරන්න පුළුවන් කියලා. ඔබට අද තියෙන්නේ පුංචි පුංචි සිතුවිල්ලක් වෙන්න පුළුවන්, පුංචි පුංචි සිංගල් අයිඩියා එකක් වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඒක දවසක ලෝකෙම හොල්ලනවා කියන මතය ඔයා ගාව තියෙන්න ඕන. ඒ විශ්වාසය ඔයා ගාව තියෙන්න ඕන. මොකද අද අපි දන්න ව්‍යාපාර ලෝකයේ දැවැන්ත සමාගම් පවා පටන් ගත්තේ ග්‍රවුන්ඩ් ලෙවල් එකකින්. අපි හැමෝම දන්න Apple සමාගම පටන් ගත්තේ ගෑරේජ් එකකින්. ඒ වගේම අපි දන්න Amazon සමාගම පටන් ගත්තේ පොත් විකුණන පුංචි වෙබ්සයිට් එකකින්. ඒ වගේම තමයි අද ලංකාවේ ගත්තොත් දැවැන්ත ව්‍යාපාර ජාල පවා පටන් ගත්තේ ඒ මිනිස්සුන්ගේ සිතුවිලි, ඒ මිනිස්සුන්ගේ හිතවල තිබ්බ පුංචි සිතුවිල්ලකින්. මොකද එයාලා අපි කාටවත් නොදැනි වැඩ කරා, අපි කාටවත් නොදැනි මහන්සි වුණා. ඒ විදිහට තමයි එයාලගේ එම්පයර් එක බිල්ඩ් කරේ. ඔයාලගේ ඔළුවේ තියෙන මේ පුංචි අදහස පාවිච්චි කරලා අධිරාජ්‍යයක් ගොඩනගන්න ඕන කරන දේවල් 6ක් මම අද කියලා දෙන්නම්. එතන හැමදේම තියෙනවා. ප්ලෑන් කරන්නේ කොහොමද? හරි පිරිසක් එකතු කරගන්නේ කොහොමද? ඒ සේරම කරාට පස්සේ කොහොමද ඔයා මාකට් එකට ඔයාගේ ප්‍රොඩක්ට් එක අරගෙන එන්නේ? කොහොමද ඒකට හරි විනයක් තියාගන්නේ? හරියට කැප වෙන්නේ? මේ දේවල් ගොඩක් මම ඉගෙන ගත්තෙත් පොත් කියවලා, ඒ වගේම ඉන්ටර්නෙට් එක රිෆර් කරලා, ඒ වගේම මම මාස්ටර්ස් ඩිග්‍රී එකෙන් ඉගෙන ගත්ත ගොඩක් දේවල් මම අද ඔයාලට අරගෙන එන්නම්. මේ දේවල් පාවිච්චි කරලා ඔයාට පුළුවන් ඔයාගේ හිතේ තියෙන පුංචි සිතුවිල්ල ලොකු අධිරාජ්‍යයක් කරන්න. පළවෙනි කාරණය තමයි ගැටලුව හඳුනාගෙන විසඳුමක් විකුණන්න. මොකක්ද මේකෙන් කියන්නේ? අපි දන්නවා අද ව්‍යාපාර ලෝකේ මිනිස්සු කරන ලොකු වැරද්දක් තමයි තමන් හොඳයි කියලා හිතෙන, තමන්ට හරි කියලා හිතෙන දෙයක් ප්‍රොඩක්ට් එකක් විදිහට හදලා ඒක මාකට් එකට දාලා බලෙන් මිනිස්සුන්ට විකුණන්න යනවා. මේක නෙවෙයි සාර්ථක ව්‍යවසායකයෙක් කරන්නේ, සාර්ථක ව්‍යාපාරිකයෙක් කරන්නේ. එයාලා කරන්නේ මිනිස්සු එදිනෙදා ජීවිතේ මුහුණ දෙන ගැටලුවක් හඳුනගෙන ඒකට හරි සොලියුෂන් එකක් හොයලා ඒකට තියෙන බෙස්ම සොලියුෂන් එක එයාලා අරන් ආවා. නැත්තම් ගොඩක් වෙලාවට කරන්නේ එයාලා සොලියුෂන් එක අරන් ඇවිල්ලා ඒක ටික ඩිවෙලොප් කරලා ඒක මිනිස්සුන්ගේ බෙස්ට්ම සොලියුෂන් එක බවට පත් කරනවා. ඒ එක්ස්පීරියන්ස් එක ලෙවල් අප් කරනවා. ඒක තමයි සාර්ථක ව්‍යාපාරිකයෙක්, සාර්ථක ව්‍යවසායකයෙක් කරන්නේ. ඔයාගේ ඔළුවෙත් මේ විදිහේ අයිඩියා එකක් මොකක් හරි තියෙනවා නම් ඒක පොලිෂ් කරලා ගන්න ඔයා දැම්ම කරන්න ඕනේ ස්ටෙප් එකක් තියෙනවා. අපේ ඔළුවට එන ගොඩක් අදහස් අපට නැති වෙන්නේ ඒක අමතක වෙන නිසා. මේක මම ප්‍රායෝගිකව කරන දෙයක්. මගේ මොකක් හරි ප්‍රොඩක්ට් එක ඩෙවලොප්මන්ට් එකක් ගැන අයිඩියා එකක් මට මොකක් හරිත් මම කරන්නේ මගේ ෆෝන් එකේ වොයිස් නෝට් එකක් දාගන්නවා. නැත්නම් මෙමෝ එකක් විදිහට ඒක ටයිප් කරලා තියාගන්නවා. පස්සේ මම ඒක බලලා රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් නම් ඒක මම මොන විදිහට ඉම්ප්‍රූව් කරන්න ඕනද කියලා ඒක මම පස්සේ ඇඩ් කරගන්නවා. අපේ මොළයේ හැදිලා තියෙන අලුත් අදහස් නිපදවන්න ඒවා ප්‍රොසෙස් කරන්න නැත්නම් මේ දේවල් සදාහටම කබඩා කරලා තියාගන්න නෙවෙයි. ඒක නිසා ඔයා දැම්ම කරන්න ඕන දෙයක් තියෙනවා, මේ දැම්ම කරන්න ඕන දෙයක් තියෙනවා. කොලයක් අරගෙන ඒ කොලේ දෙකකට බෙදා ගන්න. වම් පැත්තේ ලියන්න ඔයාගේ ෆීල්ඩ් එකට අදාළව ඔයා මිනිස්සුන්ට තියෙනවා කියලා හිතන ප්‍රශ්න. ඒ ප්‍රශ්න ටික පිළිවෙලට වම් පැත්තෙන් ලියා ගන්න. ඒකට ඔයාට තියෙන ටෙක්නිකල් ස්කිල් ටික, ඔයාගේ දැනට තියෙන දැනුම මොන වගේ දෙයක්ද ඒකට ඕන කරන්නේ, ඒක ඔයාගාව තියනවද කියලා ඒ කොලේ ඒ පැත්තෙම ලියා ගන්න. ඊට පස්සේ ඒකේ දකුණු පැත්තේ ඔයා ලියන්න ඔයාට ඒකට ගේන්න පුළුවන් සොලියුෂන් එක මොකක්ද, මොන වගේ විසඳුමක්ද ඔයාට දෙන්න පුළුවන් මේ කාරණේ මිනිස්සුන්ගේ විසඳන්න. ඉතින් මේ විදියට ඔයාගේ ෆීල්ඩ් එකට අදාළව මුලින් ලියලා ඊට පස්සේ හිතන්න ඔයාගේ ෆීල්ඩ් එකට අදාළම නැති දෙයක් ඔයා කරන්න බලාපොරොත්තු වෙන ඉන්නවා කියලා. ඊට පස්සේ ලියන්න ඒ කාරණා ටික. හිතන්න ඔයා සමහරට කොස්මටික් ප්‍රොඩක්ට් එකක් ලොන්ච් කරන්න ඉන්නවා, නැත්නම් ඔයා මොකක් හරි ක්ලෝතින් බ්‍රෑන්ඩ් එකක් පටන් ගන්න ඉන්නවා. ඔයා ඉන්නේ සම්පූර්ණයෙන් වෙනස් ෆීල්ඩ් එක. ඒකත් මේ කොලේ ලියන්න ප්‍රශ්නයක් නැහැ. මේ විදියට කොලේ ලියලා ඔයාට දෙන්න පුළුවන් සොලියුෂන් එක ලියන්න. ඒ සොලියුෂන් එක ගාවින් ඔයා පුළුවන් නම් ලියා ගන්න. ඊට අවශ්‍ය ටෙක්නිකල් ස්කිල් එක, ඊට අවශ්‍ය දැනුම ඔයා ගාව තියෙනවද නැද්ද? මේ කොලේ ඒ විදිහට ලිව්වට පස්සේ මේක පොත් අස්සේ දාලා, ෆයිල් අස්සේ දාලා කොහෙවත් තියලා වැඩක් නැහැ. ඒක ඔයාට නිතරම පේන තැනකින් තියාගන්න. උදාහරණයක් විදිහට ඔයා උදේ නැගිටලා මුණ බලලා කණ්ණාඩියේ කලවන්න පුළුවන් නම් ඒක කණ්ණාඩිය අලවන්න, නැත්නම් බිත්තියේ තැන කලවලා තියාගන්න. මොකද ඒක දකින වාරයක් ගන්න ඔයාගේ සබ්කොන්ෂස් මයින්ඩ් එකට ලොකු ස්ටිමුලේෂන් එකක් එනවා, ලොකු උත්තේජනයක් එනවා. ඔයා වැඩ කරන්න ඕන මෙන්න මේකට කියලා. නැත්තම් ඔයා නිතරම සාමාන්‍ය විදිහට එදිනදා ජීවිතේ යනකොට එදිනදා වැඩත් එක්ක ඔයාට ඒක අමතක වෙන්න තියෙන ඊට වැඩි. ඒ වගේම ඔයාගේ ફોකස් එක නැති වෙන්න පුළුවන්. ඔයා අර කොලේ දකිනකොට ඔයාට තේරෙනවා හරි මම මේ විදිහේ වැඩක් කරන්න පටන් ගත්තා නේද? මේකට මම පුළුවන් තරම් ફોකස් එක දෙන්න ඕන, මේකට මහන්සි වෙන්න ඕන. මොකද මේ ගමන ඉක්මනට යන්න ඕන එකක් නෙවෙයි, මේක හිමීට ලොකු කාලයක් යන්න ඕන ගමනක්. මේකට ඕන කරන ඇක්ෂන් ටික ඔයා අද ඉඳන් පටන් අරගෙන පොඩ ස්ටෙප් බයි ස්ටෙප් ගියේ නැති වුණොත් හැමදේම එකපාර සිද්ධ වෙන මැජික් එකක් වගේ අන්තිම ප්‍රොසෙස් එක ඔයාගේ අතර රිසල්ට් එකක් විදිහට එන්නේ නැහැ. ඉතින් මේක ඔයා ස්ටෙප් බයි ස්ටෙප් යන්න ඕන ගමනක්. ඒක නිසා මේක පේන තැනක තියාගන්න. ෆයිල් අස්සේ දාලා තැන් වල දාලා ආයෙත් ඔයාගේ ફોකස් එක නැති කරගන්න එපා. මේක ඔයාට පේන තැනකින් තියාගන්න. ඊට පස්සේ ඔයා කරන්න ඕන අර කොලේ තියෙන හැම අයිඩියා එකක්ම දවසින් දවස ඇනලයිස් කරන්න. ඔයා එකපාර මුකුත් පටන් ගන්න යන්න එපා. මුලින් ඔයා කරන්න ඕන අර කොලේ තියෙන දේවල් ටික ටික ඇනලයිස් කරන්න.
මේක පටන් ගත්තොත් මොන විදිහේ අන්තිම ෆයිනල් ගෝල් එකකට මට යන්න පුළුවන්ද? මේකට අදාළව මගේ මොකක් හරි පැෂන් එකක් තියෙනවද? මේක පටන් ගත්තොත් මට ආසාවෙන් එක දිගට කරන්න පුළුවන්ද නැත්නම් මැදදී මේක එපා වෙලා අතර දාන්න වගේ හිතේද? මේකට ගොඩාක් වියදමක් යනවද? මගේ අතේ තියෙන මුදලෙන් මේක පටන් ගන්න පුළුවන්ද? ඒ විදිහ හැමදේම හොඳට හිතන්න. ඊට අමතරව හිතන්න ඕන වැදගත්ම දේ තමයි ඒකට වගේ ආසාවක් මොකක් හරි පැෂන් එකක් තියෙනවද? ඒ ෆීල්ඩ් එකට මොකක් හරි වගේ පැෂන් එකක් තියෙනවා නම් ඒක ඔයාලට ලොකු වාසියක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඔයා ගාව ටෙක්නිකල් ස්කිල්ස් නැති වුණත් ඒ බිස්නස් එකට අදාළ නොලෙජ් එක බිඳුව වුණත් ඔයාට පැෂන් එකක් තියෙනවා නම් ඒක හරිම ලේසි. ඒක එම්පයි එකක් කරන්න, ඒක අධිරාජ්‍යයක් කරන්න. මොකද ස්කිල්ස් කියන දේවල්, දැනුම කියන දේවල් අද ලෝකෙ ඉගෙන ගන්න පුළුවන් ඕන තරම් තැන් තියෙනවා. ඒක මොකද අද ලෝකේ හොයාගත්තු දේවල් ගත්තොත් ඒ දේවල් මිනිස්සු හොයාගත්තට පස්සේ ඒක කාටවත් කියන්න බෑ මේක ඔයා මෙඩිකල් ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් ඔයා මේක ඉගෙන ගන්න එපා. ඔයාට අදාළ දෙයක් නෙවෙයි මේක. එහෙම කියන්න බෑ. මොකද මිනිස්සු හොයාගත්තු දේවල් ඒවා පබ්ලිෂ් කරලා තියෙනකොට ඒ এডুকেෂන් සිස්ටම් එකට, ඒ ইনফර්මේෂන් සිස්ටම් එකට එන්ටර් වෙලා අපිට ඕන දැනුමක් අපිට ගන්න පුළුවන්. ඒ නිසා මුලින් බලන්න ඔයාලට පැෂන් එකක් තියෙනවද? ඒක ගැන ඉගෙන ගන්න පුළුවන්ද? ඒක ගැන ඉගෙන ගන්න ආසාවක් ඔයාට තියෙනවද? ඒ කාරණා ටික බලලා ඒ එක එක අයිඩියා ටික හරියට ඇනලයිස් කරලා සතියක වගේ කාලයක් අරගෙන ඔයා සතියක් ඉවරනකොට එන්න ඕන අන්තිම සොලියුෂන් එකට ඔයා සතියක් ඉවර වෙනකොට අන්තිමට එක අයිඩියා එකක් පික් කරගන්න. මොකද ගොඩක් දේවල් බදාගත්තොත් මේක ඔයාට කරන්න බෑ. ඒක මම ප්‍රායෝගිකව දන්නවා. ඔයා එක අයිඩියා එකක් එතනින් පික් කරලා අරගෙන ඔයා වැඩේට බහිනවා හරියටම සතියකට පස්සේ. මොකද මිනිස්සුන්ට වැඩක් නැහැ ඔයාගේ ප්‍රොඩක්ට් එක හදලා තියෙන ලෝකේ තියෙන හොඳම මැටීරියල් වලින්ද, ලෝකේ තියෙන හොඳම කම්පැනි එකේද මේ ප්‍රොඩක්ට් එක හදන්නේ. මිනිස්සු සැලකිලිමත් වෙන්නේ ඔයාගේ ප්‍රොඩක්ට් එක යාලා ගත්තට පස්සේ එයාගේ ජීවිතේ යාලට තිබ්බ ප්‍රශ්නෙට මොකක්ද ඒකෙන් ලැබෙන පිළිතුර. මේක හරිය ලස්සනට පැහැදිලි කරනවා බ්‍රයන් ට්‍රේසි. එයාගේ ඉන්ටර්විව් එකේදී කියනවා එයා මිනිස්සුන්ට වැඩක් නැහැ අපි අපේ ප්‍රොඩක්ට් එක හදන්නේ ලෝකේ තියෙන හොඳම කම්පැනිද කියලා. මිනිස්සුන්ට වැඩක් නැහැ අපි පාවිච්චි කරන ලෝකේ තියෙන හොඳම අමුද්‍රව්‍යද කියලා. මිනිස්සුන්ට වැදගත් වෙන්නේ එයාගේ වෙන මුදලට අපේ ප්‍රොඩක්ට් එකක් ගත්තොත් එයාගේ ඒ තිබුණු ප්‍රශ්නෙට මොන වගේ විසඳුමක්ද එන්නේ කියලා. මිනිස්සු සැලකිලිමත් වෙන්නේ ඒ විදියම හිතන්නකෝ ඔයාගේ ප්‍රොඩක්ට් එක වගේම තව ප්‍රොඩක්ට් එකක් මාකට් එකේ තියෙනවා කියලා. ඒ ප්‍රොඩක්ට් දෙකෙන්ම මොකක් හරි විසඳුම් දෙකක් මිනිස්සුන්ගේ ජීවිතේට ලැබෙනවනේ. ඒකනේ මාකට් එකට දාලා ඒක විකුණන්න මිනිස්සු උත්සාහ කරන්නේ. එතකොට හිතන්න ඒ කෙනාගේ ජීවිතයට ලැබෙන වාසිය, ඒ ලැබෙන විසඳුම අනිත් ප්‍රොඩක්ට් එකට වඩා ඔයාගේ ප්‍රොඩක්ට් එකේ හොඳයි නම්, ඔයාගේ ප්‍රොඩක්ට් එකෙන් එයාලගේ ප්‍රශ්නේ මනාව විසඳෙනවා නම් මිනිස්සු ફોකස් කරන්නේ අන්න ඒ කාරණය ගැන. ඊළඟ කාරණය අංක 2 පද්ධති සහ ක්‍රියාවල නිර්මාණය කිරීම. මේක ටිකක් සංකීර්ණ වැඩක්. අපි දන්නවා දැන් ඔයා පටන් ගන්න හදන බිස්නස් එකට අදාළ ඔයාට ටෙක්නිකල් ස්කිල්ස් නැත්නම් මොකක් හරි ඔයාට ඕන කරන නොලෙජ් එක වගාව නැත්නම් ඔයාට සිද්ධ වෙනවා ඒක ඉගෙන ගන්න. මොකද මේක ස්කිප් කරන්න එපා. අනිවාර්යෙන් ඔයාගේ ක්වොලිෆිකේෂන් එක හදාගන්න. ඒ පිළිපද පුළුවන් තරම් ගැඹුරට අධ්‍යයනය කරන්න. මොකද ඒකට යම්කිසි කාලයක් ඔයාට අවශ්‍ය වෙනවා. ඒතකොට ඒකට ප්ලෑන් එකක් ඕන. ඊළඟ කාරණේ තමයි ඔයා හිතන්නේ මේ ෆීල්ඩ් එකේ කවුරු හරි එක්ස්පර්ට්ස්ලා ඉන්නවා නම් එක්ස්පර්ට් කෙනෙක් ඔයාට පුළුවන් නම් පොඩ්ඩක් එයාව හම්බ වෙලා ඒ පිළිබඳව කතා කරන්න. ඊළඟ එක තමයි ඔයාට ඉන්ටර්නෙට් එක පාවිච්චි කරන්න පුළුවන්, AI පාවිච්චි කරන්න පුළුවන්, YouTube එක පාවිච්චි කරන්න පුළුවන්. දැනටත් ඒ විදිහේ බිස්නස් එකක් කරගෙන යන අය කීප දෙනෙක් ඔයා ඇනලයිස් කරන්න ඕන. ඇනලයිස් කරලා එයාලා මොනවද කරන්නේ, මොන වගේ දේවල්ද එයාලා ගාව තියෙන්නේ කියලා ඔයා ඒ ටිකත් ඔයා කොහේ හරි නෝට් ඩවුන් කරලා තියාගන්න. මොකද ඒක කවදා හරි ඔයාට ඕන වෙනවා. ඔයා අනිවාර්යෙන් මේ පිළිබඳව ගැඹුරට ඉගෙන ගන්න ඕන. මොකද ඔයා හදන්න යන්නේ සිස්ටම් එකක්. මේ විදිහේ සිස්ටම් එකක් නැත්නම් අනිවාර්යෙන් බිස්නස් එකක් ගොඩක් කල් රන් කරන්න බෑ. හිතන්න ඔයා දැනට කරන බිස්නස් එකේ ඔයා නිවාඩුවක් ගත්තොත් ඊට වෙලා දවස් දෙක තුනක් හිටියොත් ඔයාට ඉන්කම් එක එන්නේ නැහැ කියන්නේ ඔයා තාමත් කරන්නේ අර කලින් විදිහේම අටපහ ජොබ් එකක්ම තමයි. ඔයා හදන්න ඕනේ සිස්ටම් එකක් ඔයා ලෙඩ වුණත් ඔයා වැකේෂන් එකකට ගියත් ඔයාට ඒ ඉන්කම් එක දිගටම ජෙනරේට් වෙලා ඔයා ගාවට එන්න පුළුවන් විදිහේ සිස්ටම් එක. මොකද මේ විදිහේ එම්පයර් එකක් මේ විදිහේ බිස්නස් එකක් බිල්ඩ් කරන එක ලේසි නෑ. මොකද ඔයාට ඉගෙන ගන්න සිද්ධ වෙනවා කස්ටමර් සර්විස්, ලොජිස්ටික් පාර්ට් එක. එතකොට සප්ලයි චේන් මැනේජ්මන්ට්. ඒ වගේම කොහොමද ඔයාගේ බිස්නස් එකට අදාළව හරි ඩිස්ට්‍රිබියුෂන් channel එකක් සිලෙක්ට් කරගන්නේ. මොකද ඩිස්ට්‍රිබියුට් කරන පාර්ට් එක, ලොජිස්ටික් පාර්ට් එක හරියට ඔයාට බැරි නම් ඔයාට මේ බිස්නස් එක ඔටෝමේට් සිස්ටම් එකක් විදිහට හදන්න බෑ. ඉතින් ඒක නිසා ඒකට වෙලාව ගන්න, කාලය ගන්න ඔයාට පුළුවන් ඔයාගේ බිස්නස් එකේ විස්තර ටික Cloud AI එකට කියලා මොන වගේ පොයින්ට්ස්ද මම වැඩිපුර ફોකස් කරන්න ඕනේ. ඒකට හරි ලස්සන බිස්නස් ප්ලෑන් එකක් හදලා දෙන්න කිව්වම Cloud එකෙන් ඔයාට හදලා දෙයි ලස්සන බිස්නස් ප්ලෑන් එකක්. ඒක ඔයා පාවිච්චි කරන්නේ බ්ලූප්‍රින්ට් එක විදියට. මොකද ඒක පාවිච්චි කරලා ඔයා අනිවාර්යෙන් ඒකේ තියෙන දේවල් එළියට ගන්න කලින් ඔයා ඒ ගැන හිතලා ඔයාගේ එක්ස්පීරියන්ස් දාලා ඔයාගේ ස්කිල්ස් දාලා තමයි මේ දේවල් එළියට ගන්න. අර ප්ලෑන් එකේ AI වලින් දීපු ප්ලෑන් එකේ තියෙන දේවල් ඒ විදිහටම කරන්න යන්න එපා. ඊළඟට ඔයා කරන්න ඕන දේ තමයි ඔයාගේ ප්ලෑන් එකට අදාළව ඇක්ෂන් කැලෙන්ඩර් එකක් හදන එක. මම කලින් කිව්වා ඔයාගේ අයිඩියාස් ටික ලස්සනට කොලයක ලියලා ඒ කොලේ තියෙන දේවල් ටෙස්ට් කරන්න, ඇනලයිස් කරන්න සතියක් තියාගන්න කියලා. සතිය ඔයා වෙන මුකුත් කරන්න ඒ ටික ඇනලයිස් කරා. ඊට පස්සේ ඔයා කරන්න ඕන හරි ලස්සන ප්ලෑන් එකක් හදාගන්න, ඇක්ෂන් කැලෙන්ඩර් එකක් හදාගන්න. ඔයාට ඒ ඔයා සිලෙක්ට් කරපු ටොපික් එකට ඔයා සිලෙක්ට් කරපු බිස්නස් අයිඩියා එකට අදාළව
ඔයා ඉගෙන ගන්න ඕන නම් දෙයක් ඒක ඉගෙන ගන්න දවස් ටික දාලා කැලෙන්ඩර් එකක් හදා ගන්න. පළවෙනි දවසේ ඔයා ඉගෙන ගන්න මෙන්න මේ ස්කිල් එක ගැන විනාඩි 15ක් මම YouTube එකේ හොයනවා. ඊට පස්සේ මේ සතිය ඇතුළත මේ ස්කිල් එක ඉගෙන ගන්න මේ විදිහේ මම ප්‍රෝග්‍රෑම් එකක් මොකක් හරි කරනවා. මේ අදාළගේ YouTube channel බලනවා. ඒ වගේම තමයි මේකේ තියෙන වැදගත්ම කොටස මේ ඇක්ෂන් කැලෙන්ඩර් එකේ පළවෙනි දවසේ ඉඳලම ඔයාගේ ප්‍රොඩක්ට් එක හදන්න පටන් ගන්න ඕනේ. ඒක ප්‍රොඩක්ට් එක හදුවා නම් ඒක රිසර්ච් කරගන්න ඔයාට කාලයක් ඕන. මම ප්‍රායෝගිකව අත්විඳපු ප්‍රශ්නයක් තමයි මගේ සමහර ප්‍රොඩක්ට් තිබුණා. ඒක මාකට් එකට දාන්න කලින් ලැබ් වලට දෙන්න ඕන. ලැබ් වලට දුන්නාට පස්සේ ඒකේ රිසල්ට් එක එන්න මාස 4ක් 5ක් යනවා. ඒකට ඒක ලොකු ප්‍රොසෙස් එකක්. ඒතකොට ඒ කාලය ඇතුළත මම නිකන් හිටියේ නෑ. ඒ කාලෙත් මම තව පුළුවන් තරම් ඩෙවලොප්මන්ට් කරා. තව මම රිසර්ච් කරා. ඒ විදිහේ දේවල් කරන්න ඔයාට කාලය ඕන නිසා මුලදිම ඔයාගේ ප්‍රොඩක්ට් එක හදන්නත් ඕන. ඔයාගේ ඇක්ෂන් කැලෙන්ඩර් එකේ ඉඳන් මුලින් ඉඳලා ඔයා හරියට ප්ලෑන් කරන්න ඕන. මේ දවසේ පැයක් අරගෙන මම මේ ස්කිල් එක ඉගෙන ගන්නවා. මේ දවසේ මේ විදිහේ වෙලාවක් අරගෙන මේ දේ ගැන මම අධ්‍යයනය කරනවා. මේ කෙනා YouTube එකේ ගොඩක් ප්‍රසිද්ධයි මේ ෆීල්ඩ් එකේ. ඉතින් එයාගේ YouTube වීඩියෝස් ඔයා බලන්න. ඔයා මෙහෙම කරනකොට වෙලාවක් බලන්න එපා. මොකද මේ ගේම් එක ගත්තොත් ඔයාට දවසේ වෙලාවක් නැතුව වැඩ කරන්න වෙනවා. මොකද ඔයා තාම ඉන්නේ බිගිනර් ලෙවල් එකේ. ඔයා මෙතනදී ඔයාගේ හීන වෙනුවෙන් කැප වෙනකොට ඔයා ඒකට කාලයක් බලන්න එපා. ඔයාගේ මහන්සිය ගැන හිතන්න එපා. ඔයා කොච්චර දේවල් කරත් ඔයාට ඇත්තම පැෂන් එකක් තියෙනවා නම් ඔයාට ඒක මහන්සියක් විදිහට දැනෙන්නේ නැහැ. ඒක තව ඔයාට මොටිවේෂන් එකක්. ඒතකොට ඔයා කරනකොට මේ process එක through ඔයා යනකොට ඔයාට තව මොටිවේෂන් එකක් එනවා. මම මේ යන ගමන කවදා හරි දිනනවා. මේ විදිහට යනකොට ඔයාට නිදා ගන්න වෙන කාලය අඩු වෙන්න පුළුවන්, රෙස්ටින් ටයිම් එක අඩු වෙන්න පුළුවන්. අනිත් අය වගේ සමහර ට්‍රිප් යන්න බැරි වෙන්න පුළුවන්. ඔයාට ඒ වැය කරන්නේ දවස්වල තියෙන වටිනාකම තේරෙන්න ගන්නකොට ඔයා ඉබේම කන්ට්‍රෝල් වෙලා ඒ දේවල් වලින් ඉබේම ඈත් වෙනවා. මේ විදිහ ඇක්ෂන් කැලෙන්ඩර් එකක් හදනකොට වැදගත් කාරණයක් තියෙනවා තව. ඒක තමයි ඔයා දවස් දෙකකට සැරයක්වත් ඔයාගේ ඇඟ රීෆ්‍රෙෂ් කරන්න පුළුවන් විදිහේ පොඩි එක්සර්සයිසස් ටිකක් කරන්න. ඔයාගේ මනස රිලැක්ස් වෙන විදිහ ඔයා කැමති දෙයක් කරන්න. මොකද ඒකත් ගොඩක් වැදගත්. ඒකට වෙලා වෙන් කරා කියලා ඒක අපතේ යෑමක් වෙන්නේ නැහැ. මොකද ඒක වැදගත් වෙනවා ඔයාට අනිත් වැඩවලට හරියට ફોකස් කරන්න. ඒ වගේම තමයි මේ ඇක්ෂන් කැලෙන්ඩර් එකේ තියෙන්න ඕන අනිවාර්ය දෙයක් තමයි ඔයා දවසේ යම්කිසි වෙලාවක් තියාගන්න ඩීප් වර්ක් කරන්න. අනිත් අයගෙන් කරදරයක් වෙන්නේ නැති ගොඩක් වෙලාවට උදේ වෙලාව හොඳයි. ඒ කියන්නේ ඔයා උදේ සාමාන්‍යයෙන් නැගිටින්නේ 6ට නම් 5ට නම් පුළුවන් නම් ඊට පැයකට කලින් නැගිටින්නේ. ඒ උදේ පැය තියාගන්න ඩීප් වර්ක් කරන්න. මොකද මෙතනදී ඔයා ෆෝන් පාවිච්චි කරන්නේ නැහැ, මැසේජ් වලට, කෝල් වලට ඒවට ආන්සර් කරන්නේ නැහැ. අවශ්‍ය කෝල් එකක් නම් ප්‍රශ්නයක් නැහැ ආන්සර් කරාට. ඔයා කරන්නේ මේ ප්ලෑන් එක හදන එකට ෆුල් ෆෝකස් එක දෙන එක විතරයි. වෙන මොකුත් ඩිස්ට්‍රැක්ෂන්ස් ගැන ඔයා ෆෝකස් කරන්න යන්නේ නැහැ. ඔයාගේ වගකීම තියෙන්නේ පැය ඇතුලේ අදාළ වෙලාව ඇතුලේ ඒ ප්ලෑන් එක හදන එකේ අදාළ වැඩේ ටාස්ක් එක ඉවර කරන එක. මේක ඔයාලට තව ඉගෙන ගන්න ඕන නම් ඔයාලට පුළුවන් කැල් නිව්පෝර්ට්ගේ ඩීප් වර්ක් කියලා පොතක් තියෙනවා. ඒකෙත් මම රිවිව් එකක් කරලා ඇති සම්පූර්ණ පොතේම. ඒක ඒ වීඩියෝ එකත් ඕනනම් බලන්න. නැත්නම් ඔයාලට පුළුවන් Google එකේ සර්ච් කරලා ගන්න මොකක්ද මේ ඩීප් වර්ක් කියන්නේ, කැල් නිව්පෝර්ට්ගේ සිස්ටම් එක මොකක්ද ඩීප් වර්ක් එකක් කරනකොට. ඒක ඒ විදිහටම ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් ඔයාගේ ඩීප් වර්ක් එකකට. තුන්වෙනි කාරණය තමයි වටපිටාව පාලනය කරන ඍණාත්මක මිනිස්සුන්ගෙන් අපි අයින් වෙලා ඉන්නේ. මොකද මේ ගමනේදී අපට මුණ දෙන්න වෙන ලොකුම හතුරා ගත්තොත් රටේ තියෙන ආර්ථික ප්‍රශ්නවත්, බදු ප්‍රශ්නවත්, රටේ තියෙන වෙන ප්‍රශ්න නෙවෙයි. අපේ වටේ ඉන්න අපේ එනර්ජි එක නැති කරන, අපේ මොටිවේෂන් එක නැති කරන ඍණාත්මක අදහස් තියෙන මිනිස්සු තමයි අපට හම්බ වෙන ලොකුම සතුරා වෙන්නේ. මොකද ඇත්තටම කැපවීමක් කරන්න ඕන කෙනෙක් නම්, ඇත්තටම ගෝල් එකක් තියෙනවා නම්, ඇත්තටම එයා දන්නවා නම් එයා මහන්සි වෙලා මේක කරන්න ඕනේ කියලා රටේ මොන ප්‍රශ්න තිබ්බත් ඒ මනුස්සයට ඒක අදාළ වෙන්නේ නැහැ. මිනිස්සුන්ට හරිම ලේසි රටේ තියෙන ප්‍රශ්න වලට, ආර්ථික ප්‍රතිපත්ති වලට, බදු ප්‍රතිපත්ති වලට චෝදනා කරලා Taman නිදහසට හේතු හදලා ඒකෙන් ඈත් වෙන්න. පොඩි උදාහරණයක් කියන්න පුළුවන් මේ මෑත කාලේදී ඇති වුණු ගම් වතුර තත්ත්වෙත් එක්ක මිනිස්සුන්ට රස්සා නැති වුණා. එයාලා රැකියාව කරගන්න බැරි වුණා. ඉතින් මේ ප්‍රශ්න ආස්සේ මම දැක්කා YouTube එකේ ඒ කොල්ලා ලංකාවේ තියෙන ගොඩක් ප්‍රසිද්ධ ස්නැක් බ්‍රෑන්ඩ් එක ඕන කෙනෙක්. ඉතින් මේ කොල්ලා මේ ගම් වතුර ප්‍රශ්න තියෙන ආස්සේ මිනිස්සුන්ට කොහෙවත් ය아가න්න බැරි තත්ත්වයක් තියෙද්දි මේකොල්ල රටේ හැමතැනම ඇවිදිනවා. මේකොල්ල ඒ තැන්වල ඇවිදලා ඒ ෆ්‍රැන්චයිස් මොඩල් වලට අදාළ ඩීල්ස් වලට මහන්සි වෙනවා. ඒ මිනිස්සුව හම්බ වෙන්න යනවා. ඒවා කතා කරනවා. මේ හැමදේම හරි ලස්සනට එයාගේ YouTube channel වල දාලා තිනවා. මොකද මම බ්‍රෑන්ඩ් ප්‍රොමෝට් කරන්නේ නැති නිසා මම නම් කියන්නේ නැහැ. මොකද මේ විදිහේ මිනිස්සු ගොඩක් ලංකාවේ මම දැක්ක ඒ දවස්වල. ඒකොල්ල විතරක් නෙවෙයි. ඉතින් හරි එනර්ජි එකක් තියෙනවා, යං එනර්ජි එකක්. ඉතින් මේ විදිහේ එනර්ජි එකක් අපටත් තියෙන්න ඕන. රටේ ආර්ථිකයට චෝදනා කර රටේ වෙන ප්‍රශ්න වලට, පවුලේ ප්‍රශ්න වලට චෝදනා කර හිටියොත් මේ ගමන යන්න බෑ. මොකද වගකීම තියෙන්නේ ඔයාගේ අතේ. ඔයා හදන්න යන්නේ ඔයාට ඕන කරන එම්පයර් එක මිසක් අනිත් මිනිස්සුන්ට පාලනය කරන්න පුළුවන් එම්පයර් එකක් නෙවෙයි. එතකොට මේ එම්පයර් එක ගොඩනගනකොට, මේ අධිරාජ්‍ය ගොඩනගනකොට ඔයා දැනගන්න ඕන ඔයා මේ කැපකිරීම කරේ නැති වුණොත්, අනිත් මිනිස්සුන්ට චෝදනා කර හිටියොත් ඔයා ඒ ගොඩනගන අධිරාජ්‍ය වාට ගොඩනගා ගන්න බැරි වෙනවා. ඒක නිසා ඔයා හරි ફોකස් එකක් තියාගෙන මේකට මහන්සි වෙන්න.
ඒකට උදාහරණ ගොඩක් අද සමාජයේ බලා ගන්න පුළුවන්. ඔයා කරන්න ඕන මුල්ම දේ තමයි ඔයාගේ හීනවල වැරදි පෙන්නන කිසිම ඉලක්කයක් නැති නෙගටිව් මයින්ඩ් මිනිස්සු ඉන්නවා නම් එයාලගෙන් ඈත් වෙන්න ඕන. ඊළඟ කාරණේ තමයි ඔයාගේ බිස්නස් එකට ඔයා උපදෙස් ගන්න යන්න එපා. කිසි අත්දැකීමක් නැති බිස්නස් එකක් නොකරන ඔයාගේ ෆීල්ඩ් එකට අදාළ නැති කෙනෙක්ගෙන් නිකන් සමාජයේ උගත් කෙනෙක් වෙන්න පුළුවන්. අනිත් මිනිස්සු එයාට වර්ණනා කරන එයාව පැස්සුමට ලක් කරන පුද්ගලෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔයා දන්නවා නම් ඔයාගේ ෆීල්ඩ් එකට එයා අදාළත්වයක් නැහැ කියලා, ඔයාගේ බිස්නස් එකට එයා අදාළත්වයක් නැහැ කියලා එයා කොච්චර උපදෙස් දුන්නත් ඔයා මේ කණෙන් අහලා අනිත් කණෙන් පිටකට දාන්න ඒක වැඩක් නැහැ. මොකද මම ප්‍රායෝගිකව දන්න දෙයක්. ඒ විදිය උපදෙස් ඔයා පිළිපදින්න ගියොත් ඔයාගේ එනර්ජි එක ලැක් වෙන එක, ඔයාගේ එනර්ජි එක අඩු වෙන එක විතරයි වෙන්නේ. ඒ මිනිස්සුන්ගෙන් ඔයාට කිසි ප්‍රයෝජනයක් නැහැ. ඒ මිනිස්සුන්ගෙන් ඈත් වෙන්න. ඔයාගේ ভাইබ්‍රේෂන් එකට සෙට් වෙන්න හොඳ ධනාත්මක ආකල්ප තියෙන මිනිස්සු ටිකක් ඔයා තෝරගන්න ඕන. ඔයාට උදව් නොකරත් කමක් නැහැ. මේ මිනිස්සුන්ගේ වචනකින් හරි ඔයාට උදව්වක් තියෙනවා නම් ඔයාට හිතෙනවා නම් ඇත්තටම මේ මිනිස්සු කුහක නැතුව හිතේ ඉරිසියාවක් නැතුව ඉන්න මිනිස්සු කියලා ඒ විදිහේ මිනිස්සු ආශ්‍රය කරාට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ඔයා දැනගන්න ඕන ඔයාගේ ෆීල්ඩ් එකට අදාළ මෙන්ටර්ස්ලා ටිකක් හොයාගන්න. ඒක අනිවාර්යෙන් ඔයා කරන්න ඕන දෙයක්. ඔයා හිතාගෙන ඉන්නවා නම් ඔයා හැමදේම දන්නවා කියලා ඒක තමයි ඔයා ෆේල් වෙන්න මූලික හේතුව. ඔයා පුළුවන් තරම් හොයන්න ඔයාගේ ෆීල්ඩ් එකේ ඔයාට වඩා ඉන්න එක්ස්පර්ට්ලා කවුද? ඒ මිනිස්සුන්ට මෙසේජ් එකක් දාන්න, Instagram එකෙන් මෙසේජ් එකක් දාන්න, ඊමේල් එකක් දාන්න. පුළුවන් තරම් කන්ටැක්ට් කරගන්න බලන්න. මේ මිනිස්සු දාන වීඩියෝස් වලට පුළුවන් නම් කමෙන්ට් කරන්න. එයාලගේ ඇටෙන්ෂන් එක ඔයාගේ පැත්තට හරවලා පුළුවන් නම් එයාව කන්ටැක්ට් කරගෙන බලන්න, එයාලත් එක්ක කතා කරන්න. ඒක ගොඩක් බලපාන ඔයාගේ බිස්නස් එක සක්සස් වෙන්න. ඊළඟට ඔයා කරන්න ඕන දේ තමයි ඔයාගේ ඩිජිටල් එන්වයරන්මන්ට් එක කන්ට්‍රෝල් කරන එක. මොකක්ද මේ? උදාහරණයක් ගත්තොත් ඔයා උදේට නැගිටලා ෆෝන් එකේ විනාඩි 15ක් 10ක් හරි ඔබනවා නම් ඒක සම්පූර්ණයෙන්ම ඈඩ් කරන්න. ඔයා උදේ නැගිටලා ඔයා ඒ මූණකට හොදගෙන ඉලා ඔයා මුලින්ම කරන්න ඔයාගේ ප්ලෑන් එක ඇනලයිස් කරන එක, ඔයා ප්ලෑන් එක හදන එක මිසක් ෆෝන් එක අතර ගන්න එක නෙවෙයි. ඔයා යම්කිසි වෙලාවක් තියාගන්න. කොහොමද සමහර මිනිස්සු ඉන්න අපි දන්නවා උදේට ඒ අදාළ ඊමේල් වලට රිප්ලයි කරන්න ඕනේ, මෙසේජස් වලට රිප්ලයි කරන්න ඕනේ. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔයා උදේ නැගිට ගමන් කිසි තේරුමක් නැතුව ෆෝන් එක ස්ක්‍රෝල් කරන කෙනෙක් නම්, ෆෝන් එක ඔබන කෙනෙක් නම් ඒක සම්පූර්ණයෙන් නතර කරන්න වෙනවා. ඒ අදාළ වෙලාව පාවිච්චි කරන්න ඔයාගේ බිස්නස් අයිඩියා එක ලෝකෙට අරගෙන එන්න ඕන කරන දෙයක් කරන්න. වෙලාව නාස්ති කරන්න එපා. මොකද ඔයාට හම්බෙලා තියෙන සීමිත කාලයක්. සමහරට ඔයාට කලින් තව කෙනෙක් මේ අයිඩියා එක අරගෙන ඉස්සරහට එන්න පුළුවන්. ඒක නිසා ඔයා පුළුවන් තරම් ඉක්මනට මේ දේවල් කරන්න ඕන. ඔයාගේ ගමන සමහර විට හෙමින් දීර්ඝ කාලයක් යන්න පුළුවන් දෙයක් වෙන්න පුළුවන්. ඒකට තමයි ඩිසිප්ලින් එකක් තියාගන්න ඕන. අපි ඊළඟට ඒ ගැනත් කතා කරමු. ඉතින් මේ විදිහට ફોකස් එක තියාගන්න අනවශ්‍ය විදිහට ෆෝන් එක ඔයාගේ සෝෂල් මීඩියා, එතකොට ඔයා මූවීස්, එතකොට ටීවී සීරීස් බලන එකෙන් මේකෙන් පොඩ්ඩක් ඈත් වෙන්න වෙනවා. මේක ඔයාට හරියට කරගන්න ඕන. මේ විදිහට බාහිර පරිසරයත් හදලා ව්‍යාපාරයත් පටන් අරගෙන ටික කාලයක් යනකොට ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි අර මුලදී තිබ්බ උද්‍යෝගමත් ගතිය, අර මුලදී තිබ්බ ගැම්ම පොඩ්ඩක් අඩු වෙනවා ටික කාලයක් යනකොට. මේක මිනිස්සුන්ට තියෙන සාමාන්‍ය ප්‍රශ්නයක්. මෙතනදී ඔයා අනිවාර්යෙන් කරන්න ඕන දෙයක් තමයි ඔයා හිතන්න, ඇයි මම මේක පටන් ගත්තේ? මොන වගේ දෙයක්ද මම මේ ගෝල් එකට ගියාට පස්සේ මගේ ජීවිතයට එන්නේ? අනිත් එක තමයි ඔයා මෙතනදී ඔයා ප්‍රොසෙස් එක තමයි එන්ජොයි කරන්න ඕන. හිතන්න ඔයා ගෝල් එක විදිහට සෙට් කරගෙන තියෙන්නේ ඔයා මාසෙකට මෙච්චර ආදායමක් මාසික හොයනවා ව්‍යාපාරය සාර්ථක වුණාට පස්සේ. හැබැයි මතක තියාගන්න ව්‍යවසායකයෙක් කියලා කියන්නේ යන ප්‍රොසෙස් එක එන්ජොයි කරන කෙනෙක්. මේකට තියෙන ලේසිම විදියක් තමයි විෂන් බෝඩ් එකක් හදාගන්න. ඔයාගේ අන්තිම ගෝල් එක, ඔයාගේ ටාගට් එක, ඔයා ඒ අතරමඟ යනකොට ඔයාට ලබන්න පුළුවන් ඇචීව්මන්ට්ස්. උදාහරණයක් ඔයා මේ යන ගමනේදී ඔයා මොකක් හරි වාහනයක් ගන්න බලාපොරොත්තු වෙනවා නම්, ඔයා මේ විදිහේ ගයක් හදන්න ඉන්නවා නම්, අපාර්ට්මන්ට් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා නම්, මේ විදිහ උපාධියක් කරන්න හිතාගෙන ඉන්නවා නම්, ඒ ටිකත් ඒ විෂන් බෝඩ් එකට දාලා එක විෂන් බෝඩ් එකක් හදලා ඔයා බිත්තිය ගහගන්න. අනිත් එක තමයි ඔයාට ඒක පුළුවන් ඔයාගේ ෆෝන් එකේ වෝල්පේපර් එකට දාගන්න, ලැප්ටොප් එකේ වෝල්පේපර් එකට දාගන්න. මේක දකින්න වෙලාවට ඔයාගේ මොටිවේෂන් එක අඩු වෙන්නේ, ඔයා නිතරම මොටිවේට් වෙනවා. ඉතින් මේක ගොඩක් වැදගත් දෙයක් ඔයා මේ වර්ල්ඩ් එකට එන්ටර් වෙනවා නම්. ඊළඟට මෙන්න මේ උද්‍යෝගය නැති වෙන්න එක කාරණයක් තමයි ඔයා මේ වැඩේ දිහා ලොකුවට බලන එක. ඔයා දකිනවා මේක අවුරුද්දකට පස්සේ තමයි මට ඇචීව් කරන්න පුළුවන්. අවුරුද්දකට පස්සේ ඇචීව් කරන එක හරි. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මතක තියාගන්න ඒක ඇචීව් කරන්න නම් ඔයා දවසට කරන්න ඕන වැඩ ප්‍රමාණයක් තියෙනවනේ. ඔයා ඒකට ફોකස් කරන්නේ නැත්නම් ඒ දවසේ ඔයා ඒ අවුරුද්දකට පස්සේ මේ දේවල් ඔයාට ලැබෙන්නේ නෑ. ඒක නිසා ඔයා දවසේ අදාළ කොටසට විතරක් ફોකස් කරන්න. ඔයා මේ දේවල් ගැන ඕනකට වඩා හිතන්න ගිහිල්ලා ඔයා ඉස්සරහට මේ දේ ප්‍රශ්න එනවා, මේ විදිහේ දේවල් එනවා කියලා හිතන්න ගියොත් ඔයාට වැඩේ කරගන්න බැරි වෙනවා. ඒක නිසා ඔයා කරන්න ඕන ඒ දවසේ තියෙන අදාළ ඒ කොටස විතරක් ඉවර කරගන්න, ඒකට විතරක් ફોකස් කරන්න. ඒ වගේම මේකට තියෙන්න ඕන ඊළඟ වැදගත්ම කාරණය තමයි ඩිසිප්ලින් එක. විනයක් ඔයාට තියෙන්න ඕන. ඔයාට මොටිවේෂන් එකක් නැති වුණත්, ඔයාට මොන ප්‍රශ්න තිබුණත්, ඔයාට විනයක් තියෙන්න ඕන මේ දවසේ පටන් ගත්ත ටික අනිවාර්යෙන් ඉවර කරනවා කියලා. මොකද ඒක හෙටට කල් දැම්මොත් ඔයා යන ගමන තව ටිකක් පස්සට යන එක වෙන. ඒක නිසා ඒ දවසේ වැඩ කොටස කොහොම හරි ඉවර කරන්න, ඒකට ફોකස් එකක් දෙන්න, එක විනයක් තියාගන්න.
ඔයා තීරණය කරන මොන ප්‍රශ්න ආවත් මම මේක කරනවා හිතන්න හදිස්සිය ඔයා ඒ වැඩ කර කර ඉන්න ගමන් ඔයාට හදිස්සි ගමනක් යන්න වෙනවා. ඒ ගමන යන ගමන් ඔයාට පුළුවන් නම් ඒ ටාස්ක් එකේ යම් කිසි කොටසක් කරන්න. ඒ යන ගමන අතරතුරදී ඒක කරන්න. මොකද ඒක පස්සට දාන්න එපා. පුළුවන් තරම් ඒ එදා දවසේ වැඩ ටික එදාම ඉවර කරගන්න බලන්න. මේකට තමයි ඩිසිප්ලින් එක වැදගත් වෙන්නේ. හතරවෙනි කාරණය තමයි ශක්තිමත් කණ්ඩායමක් සාදා ගන්න. පැරණි අප්‍රිකානු පිරුලක් තියෙන ඔයාට වේගෙන් යන්න ඕන නම් තනියම යන්න. හැබැයි මතක තියාගන්න ඔයාට ගොඩක් දුර යන්න ඕන නම් ඔයා ඒකට ටීම් එකක් එක්කගෙන යන්න. ඔයාගේ අවශ්‍යතාවයේ තියෙන්නේ පොඩි ලාභයක් ලබන පොඩි බිස්නස් එකක් හදන්න නම් ඒකට ඔයාලට ටීම් එකක් අවශ්‍ය වෙන්නේ. මොකද ඔයා දන්නවනම් ඔයාගේ බිස්නස් එක ලොකුවට ඩිවෙලොප් කරන්න ඕනේ කියලා ඒකට අනිවාර්යෙන් ඔයාට ටීම් එකක් ඕන කරනවා. මෙතනදී අපි කරන්න ඕන අපි නිතරම බලන්න ඕන අපට වඩා දක්ෂ කෙනෙක් අපේ ව්‍යාපාරයට බඳව ගන්න. මොකද සමහර මිනිස්සු බයයි ඒ විදිහේ දක්ෂයෙක් ආවට පස්සේ තමන්ගේ තැන නැති වෙයි, එයා නිසා ඔයාට බලපෑමක් ඇති වෙයි කියලා. හැබැයි ඇත්තටම ඔයා ව්‍යාපාරය ගොඩනගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයා අනිවාර්යෙන් බඳව ගන්න ඕන ඔයාට වඩා දක්ෂ මිනිස්සු. ස්ටීව් ජොබ්ස් එක තැනකදී කියනවා අපි අපේ ව්‍යාපාරයට දක්ෂ මිනිස්සු බඳව ගන්නේ අපට ඕන දේ එයාලට කියලා කරව ගන්න නෙවෙයි. එයාලා කියන දේ අපි කරන්න. මොකද එයාලා තමයි අපේ බිස්නස් එක ඩිවෙලොප් කරන්නේ. එයාලා තමයි හොඳ අයිඩියාස් තියෙන. මොකද එයාලා තමයි දක්ෂ. ඒ විදිහේ මිනිස්සු අපේ බිස්නස් එකට ජොයින් වෙනවා කියන්නේ අපේ බිස්නස් එක ග්‍රෝ වෙන එක, ඒක දියුණු වෙන එක කාටවත් නතර කරන්න බෑ. ඒක නිසා ඔයා ටීම් එකට ඇඩ් කරගන්න ඕන අනිවාර්යෙන් ඔයාට වඩා දක්ෂ මිනිස්සු. ඊළඟට ඔයා කරන්න ඕන ඔයාගේ ටීම් මෙම්බර්ස්ලාට ඊට අදාළ බලය දෙන්න. එයාලට තීරණ ගැනීමේ හැකියාව දෙන්න. ඒවා වහන්න යන්න එපා. ඒ තීරණ ගන්නකොට එයාලට යම්කිසි වැරද්දක් වුණොත් ඒ වැරද්ද තුලින් තමයි එයාලා ගොඩක් පරිණත වෙන්නේ. ඔයාට තේරෙනවා මේ වැරද්දෙන් ලොකු බලපෑමක් වෙනවා කියලා ඒක නතර කරන්න බලන්න. වැරද්ද වෙනවා දැක්කොත් ඒකට උපදෙස් දෙන්න ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මතක තියාගන්න මේ වැරදීම් තුලින් ඔවුන් පරිණත වෙනවා. ඒක නිසා වැරදි කරන්න යම්කිසි අවකාශයක් එයාලට ඉඩ දෙන්න. එයාලට අවස්ථාව දෙන්න අලුත් දේවල් හිතන්න, අලුත් දේවල් කරන්න. මොකද මේ දේවල් වලින් ඔයාට වෙන බලපෑම ගොඩක් වැඩි. ඒක නිසා එයාලා ගන්න තීරණ හැමදේම වහන්න යන්න එපා. එයාලට අවස්ථාව දෙන්න. ඊළඟ වැදගත් කාරණේ තමයි ඔයාගේ බිල් කරන ටීම් එක ඇතුලේ කල්චර් එකක් හදන්න. එයාලා අතර අනිකා තේරුම් ගන්න පුළුවන් හොඳ සහයෝගීතාවයක් හදන්න. අනිත් කෙනා උදව් කරගෙන ගොඩ යන්න මේ විදිහේ කල්චර් එකක් ඔයා හැදුවොත් ඔයාගේ බිස්නස් එක ඉක්මනට ග්‍රෝ කරගන්න පුළුවන්. මොකද මිනිස්සු උනාට පස්සේ අපි හැමෝම කැමති අනිත් කෙනා අපට ගෞරව කරනවා නම් ඒක තරාතිරම තනතුරු අනුව නෙවෙයි. ඒක හැම කෙනෙක්ම පොදුවේ බලාපොරොත්තු වෙන දෙයක්. ඉතින් ඔයා හදන මේ කල්චර් එකේ අනිත් කෙනාට උදව් කරනවා නම්, අනිත් කෙනා තව කෙනෙකුට ගරු කරනවා නම් ඉතින් මේ කල්චර් එක මාර කූල් කල්චර් එකක් වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් කානේජ් එක ගත්තොත් ඒක ඇතුළට ගියාම අපිට පේනවා ඒකේ කල්චර් එක මොන වගේද කියලා. ඒ කියන්නේ ඒ ගැන ලොකු අවබෝධයක් නැති කෙනෙකුට උනත් ඒ කල්චර් එක ගැන පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. ස්පාසිලෝන් එක ඇතුළට ගියාම උනත් ඒකේ කල්චර් එක බලන එක ටිකක් වෙනස් කල්චර් එකක්. ඒ කියන්නේ මිනිස්සු හරිම කූල්. එතකොට ඒ විදිහේ කල්චර් එකක් දැක්කට පස්සේ ඒකට මිනිස්සු ඇට්‍රැක්ට් වෙනවා. එතකොට ඒක බිස්නස් එකක් ඩෙවලොප් වෙනවා. ඒ හැම දෙයකටම බලපාන වැදගත් දෙයක් තමයි කල්චර් එක. පස්වෙනි කාරණේ තමයි වෙළඳපොළ ආක්‍රමණය. අද ව්‍යාපාර ලෝකයේ තියෙන ලොකුම ඛේදවාචකයක් තමයි තමන් ගාව හොඳම සොලියුෂන් එක තිබ්බත් ඒක තව කෙනෙකුට කියන්න නැත්නම් ප්‍රොමෝට් කරන්න නැත්නම් ඒ සොලියුෂන් එකෙන් වැඩක් නැහැ. මොකද මේ ගේම් එකේ දිනන්නේ තමන් ගාව හොඳම සොලියුෂන් එක තියෙන කෙනා නෙවෙයි. මේ ගේම් එකේදී දිනන්නේ තමන් ගාව තියෙන සොලියුෂන් එක හොඳම සොලියුෂන් එක කියලා මිනිස්සුන්ගේ ඔළුවට කාවද්දපු කෙනා. Nike brand එක බලන්න. Nike brand එක කියන්නේ නැහැ කොයි වෙලාවකවත් එයාලා ගාව තියෙන හොඳම මැටීරියල් එක කියලා. Nike ලගේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ගත්තත් තියෙන්නේ දුවන කෙනෙක්. එතකොට ජොගින් කරන කෙනෙක්. ඒතර එයාලා ફોකස් කරන්නේ ඔයා ඇත්ලීට් කෙනෙක් නම් ඔයා පාරේ දුවනවා නම් ඔයාට මේ විදිහේ හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් අපේ සපෝට් එකක් ගත්තොත්. ඒ විදිහ තමයි Nike brand කරන්නේ. ඉතින් Nike ලා කොයි වෙලේකවත් කීකේ යන්නේ මේ මැටීරියල් එකෙන් තමයි අපි හදන්නේ. මේක තමයි ලෝකේ තියෙන හොඳම මැටීරියල් එක. එයාලා බ්‍රෑන්ඩ් කරන්නේ එයාලා ගාව තියෙන විසඳුම තමයි අපට තියෙන හොඳම විසඳුම හැටියට. අන්න ඒ කෙනා තමයි මේ ගේම් එකේ දිරන්නේ. ඔයාගේ ව්‍යාපාර සැලැස්මේ තියෙන්න ඕන අනිවාර්ය කොටසක් තමයි මේ විදිහේ වෙළඳපොළ ආක්‍රමණය කියන එක. වෙළඳපොළ ආක්‍රමණය කියලා ගත්තට පස්සේ ගොඩක් මිනිස්සු අද ජීවත් වෙන්නේ සෝෂල් මීඩියා එක. YouTube, TikTok, Facebook වගේ platform වල. ඉතින් මේ දේවල් පාවිච්චි කරලා මේ platform පාවිච්චි කරලා ඔයාට පුළුවන් මිනිස්සුන්ව educate කරන්න. ඔයා ගාව තියෙනවා මේ ප්‍රශ්නෙට මේ විදිහේ solution එකක්. මොකද මම කලින් කිව්වා වගේ මෙතනදී දිනන්නේ එයාගේ solution එක හොඳම solution එක කියලා මිනිස්සුන්ගේ ඔළුවට කාවද්දන කෙනා. ඉතින් ඔයා පුළුවන් තරම් බලන්න මිනිස්සුන්ව educate කරන්න. ඔයා ගාව මේ විදිහේ solution එකක් තියෙනවා. ඒක ඔයාම promote කරගන්න. තව කෙනෙක් ඒක කරනකම් බලන් ඉන්න එපා. ඒක ඔයා plan කරලා කරන්න. ඒක හෙට නෙවෙයි අදම පටන් ගන්න ඕන. ඔයා business එක පටන් ගන්න පළවෙනි දවසේ ඉඳලාම ඔයා website එකක් හදාගන්න බලන්න. TikTok page එකක්, Facebook page එකක්. මොකද ඒක ගොඩක් වටිනවා ඔයාගේ brand presence එකට. ඔයා එතනදී පාවිච්චි කරන ඒ ඔයා කියන දේවල් මිනිස්සුන්ගේ ඔළුවට සෑහෙන්න කාවදිනවා. ඒක නිසා ඔයා මේ දේත් අදම පටන් ගන්න ඕන. මෙතනදී අනිවාර්යෙන් ඔයා social media වලට අදාළව ඉගෙන ගන්න ඕන search engine optimization කියන්නේ මොකක්ද? එතකොට කොහොමද Google එකේ වීඩියෝ එකක් rank කරගන්නේ? කොහොමද Google එකේ ඔයාගේ product එක rank කරගන්නේ? TikTok algorithm එක කොහොමද වැඩ කරන්නේ? Meta algorithm එක කොහොමද වැඩ කරන්නේ? මේවා ඉගෙන ගන්න යම්කිසි කාලයක් වෙන් කරන්න. මොකද මේවා අපතේ යන්නේ
නැහැ. මේ දේවල් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මේ දේවල් ගැන ඔයා ඉගෙන ගත්තොත් ඔයාගේ බිස්නස් එක ඉක්මනට ඔයා grow කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ ගැනත් ඔයා වැඩි අවධානයක් ලබා දෙන්න ඕන. අද මේ ෆීල්ඩ් එකට එන ගොඩක් අය කරන වැරද්දක් තමයි නිකම්ම ප්‍රොඩක්ට් එකක් හදලා කිසි විසිබිලිටි එකක් නැහැ. එයාලා පුළුවන් තරම් සෝෂල් මීඩියා ඇඩ් දාලා බලනවා මිනිස්සුන්ට මේක විකුණන්න. ඔයාලා හිතනවාද මිනිස්සුන්ව එයාලා විශ්වාස කරයි කියලා. උදාහරණයක් විදිහට ඔයා මොකක් හරි ඔයාගේ ස්කින් එකේ ඇප්ලයි කරන ක්‍රීම් එකක් ඔයා නිතර ඉන්ටර්නෙට් එකේ හොයනවා නම් ඔයාට ක්‍රීම් 10ක් හම්බුනොත් ඒ 10න් ඔයා බලන්නේ හොඳම රේටින් තියෙන මිනිස්සු වැඩිය පාවිච්චි කරපු මිනිස්සු අතර විශ්වාසයක් තියෙන බ්‍රෑන්ඩ් එකට යනවා මිසක් නැත්නම් ලස්සනට ප්‍රොඩක්ට් ඩිසයින් තියෙන ලස්සනට ලේබල් තියෙන මේ කම්පැනි හදන මෙච්චර ගාණක් වෙන ප්‍රයිස් එක ගොඩක් වැඩි කියලා මිනිස්සු ගොඩක් ලොකුවට පෙන්වන බ්‍රෑන්ඩ් එකට යනවට වඩා ඔයා නිතර බලන්නේ මිනිසුන් අතර විශ්වාසය දිනපු බ්‍රෑන්ඩ් එකට යන්න. අන්නේ විශ්වාසය තමයි ඔයා ගොඩනගන්න ඕන. ඊළඟ කාරණේ ගත්තොත් ඔයා හදන්න ඕන පර්සනල් බ්‍රෑන්ඩ් එකක්. උදාහරණයක් විදියට කලින් වගේ නෙමෙයි දැන් ගත්තට පස්සේ මිනිස්සු ලෝගෝ විශ්වාස කරන්නවත් ඔයාගේ කම්පැනි එකේ තියෙන ෆැන්සි ඉක්විප්මන්ට් වත් විශ්වාස කරන්න යන්නේ නැහැ. මිනිස්සු විශ්වාස කරන්නේ තව මිනිස්සෙක්ව. මිනිස්සුන්ට පුළුවන් නම් ඔයාගේ බිස්නස් එකේ ප්‍රතිරූපය විදියට ඔයාව පෙන්වන්න. මිනිස්සු අන්නේ දෙයට ගොඩක් කැමතියි. මිනිස්සු විශ්වාස කරන්නේ තව මිනිස්සෙක්. ඔයාගේ බිස්නස් එකේ තියෙන ගොඩනැගිලි ටිකවත් ඉක්විප්මන්ට්ස් ගැනවත් මිනිස්සුන්ට විස්තර කිය ඉන්න ඕනේ නැහැ. මිනිස්සු විශ්වාස කරන්නේ ඔයාව නම් ඔයාට සිද්ධ වෙනවා පර්සනල් බ්‍රෑන්ඩ් එකක් විදියට ඉස්සරහට එන්න. ඔයා ලෝකෙට කියන්නේ ඔයාගේ විෂන් එක මොකක්ද? ඔයා කවුද? ඔයා මොන වගේ දෙයක්ද කරන්නේ? මොකක්ද ඔයාගේ පැෂන් එක? එතකොට ඔයාගේ ව්‍යාපාරය ගොඩ නැගෙන ඔයාගේ පර්සනල් බ්‍රෑන්ඩ් එක තුලින්. ඉතින් ඒක නිසා මිනිස්සු නිතරම විශ්වාස කරන්නේ තවත් මිනිස්සෙක් මිසක් ලෝගෝවත් බිල්ඩින්වත් ඒ බිස්නස් එකේ තියෙන ඉක්විප්මන්ට්ස් වත් නෙවෙයි. ඒක නිසා ඒ ගැන හොඳ අවධානයක් තියාගන්න. අනිවාර්යෙන් ඔයා අදම කරන්න ඕන කාරණයක් තමයි ඔයාගේ බිස්නස් එක පටන් ගත්ත පළවෙනි දවසේම ඉඳලා ඔයාගේ පර්සනල් බ්‍රෑන්ඩ් එක බිල්ඩ් කරන්න මිනිස්සු අතර විශ්වාසය හදන්න. මිනිස්සු පිළිගත්ත දවසට ඔයා වෘත්තිමය මට්ටමේ විශේෂඥයෙක් කියලා ඔයාගේ ව්‍යාපාරය දියුණු කරන්න ඔයාට අමුතුවෙන් මහන්සි වෙන්න දෙයක් නැහැ. ඔයාගේ ප්‍රොඩක්ට් විකුණන්න අමුතුවෙන් මහන්සි වෙන්න දෙයක් නැහැ. මොකද මිනිස්සු දැනටත් දන්නවා ඔයා මේ ෆීල්ඩ් එකේ ඉන්න එක්ස්පර්ට් කෙනෙක්. ඔයා තමයි නියම වැඩකාරයා කියලා. ඉතින් මෙහෙම මිනිස්සු හිතන්න ගත්තට පස්සේ ඔයාගේ ප්‍රොඩක්ට් එකක් ගන්න ආයි දෙපාරක් හිතන්නේ. එයාලා ඔයාගේ ප්‍රොඩක්ට් එකක් ගන්න විදන් කරන සල්ලි ගැන දෙතුන් පාරක් හිතන්නේ නැහැ. මොකද මිනිස්සු දන්නවා ඔයා තමයි නියම වැඩකාරයා. ඉතින් මේක මිනිස්සුන්ගේ ඔළුවට කහවදින්න නම් ඔයාට සිද්ධ වෙනවා පර්සනල් බ්‍රෑන්ඩ් එකක් විදිහට ඔයා ඉස්සරහට එන්න. ඒක අනිවාර්යෙන් ඔයා බිස්නස් එක පටන් ගන්න පළවෙනි දවසේ ඉඳන්ම කරන්න ඕන දෙයක්. ව්‍යවසායකයෙක් විදිහට ඔයා දැනගන්න ඕන ප්‍රධානම දේ තමයි ඔයාගේ අභ්‍යන්තර ශක්තිය වෙන්නේ ඔයාගේ ටීම් එක. ඔයාට හොඳ ටීම් එකක් ඉන්නවා නම් ඒක ඔයාගේ බිස්නස් එකේ තියෙන අභ්‍යන්තර ශක්තියක්. ඒ වගේම තමයි ප්‍රබල අලෙවිකරණයක් කියන්නේ ව්‍යාපාරයේ බාහිරින් තියෙන ශක්තිය. මේ දෙක හරියට එකට එකතු වුණාට පස්සේ මේ ලෝකේ ඉන්න කිසි කෙනෙකුටවත් ඔයාව අපරාධ කරන්න බෑ. මොකද ඔයාගේ විශ්වාසය දවසෙන් දවස වැඩි වෙනවා. ඔයා දන්නවා නම් ඔයා ගාව හොඳ ටීම් එකක් ඉන්නවා. ඒ වගේම ප්‍රබල අලෙවිකරණයක් තියෙනවා කියලා. මොකද මේ දෙක එකතු වෙන්න ඕන. මේ දෙක වෙන වෙනම තිබුණොත් ඔයාගේ ව්‍යාපාරය සාර්ථක වෙන්නේ නැහැ. මේක හරි ස්ට්‍රැටජිකලි ඔයා විසඳ ගන්න ඕන ප්‍රශ්නයක්. මේ දෙක පුළුවන් තරම් එකට එකතු කරගන්න බලන්න. ඒකට මහන්සි වෙන්න. එහෙම කරාට පස්සේ ඔයා යන ගමන කාටවත් ආය නතර කරන්න වෙන්නේ නැහැ. 6 වෙනි කොටස මේ වීඩියෝ එකේ මම කතා කරන වැදගත්ම කොටස විනය සහ ඉවසීම. ගොඩක් අය හිතන් ඉන්න අපි දකින විදිහට මේ එක රැයකින් ගොඩක් ව්‍යාපාර සාර්ථක වෙනවා කියලා. මොකද මතක තියාගන්න ඔයා දකින එක රැයකින් සාර්ථක වෙච්ච ව්‍යාපාර පිටිපස්සේ අවුරුදු 10 15ක මහන්සිය තියෙනවා. ඒක තමයි ඇත්ත කතාව. මොකද අපි දන්නවා අපි වැඩ කරන්න පටන් ගත්තට පස්සේ වැඩ කරනවා කිසි ප්‍රතිඵලයක් අපිට පේන්නේ නැහැ. හැබැයි ඔයා මතක තියාගන්න ඕන කාරණේ තමයි ඔයා කලින් මුලදී පටන් ගන්නකොට හිටිය කෙනා නෙවෙයි. දැන් ඔයා ටිකක් බෙටර් වෙලා තියෙන්නේ. ඔයා දැනුමෙන් පරිණත වෙලා ඔයාට ගොඩක් එක්ස්පීරියන්ස් තියෙනවා. ඔයා ටිකක් බෙටර් වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි වැඩ කරනවාට ප්‍රතිඵල පේන්නේ නැති වුණත් ඔයා දිගටම මේ විදියට මහන්සි වෙලා වැඩ කරන්න. ඔයා ටීම් එක බිල්ඩ් කරන්න, ફોකස් එක තියාගන්න, දවසක මතක තියාගන්න මේ මහන්සියේ ප්‍රතිඵල ඔයාට හම්බ වෙනවා. එක පාර බ්ලාස්ට් එකක් වගේ ඔයාගේ ජීවිතේ හැරවුම් ලක්ෂයකට හැරෙනවා. මොකද අපි අද දකින සෝෂල් මීඩියා වල දකින ගොඩක් පර්සනල් බ්‍රෑන්ඩ් ගත්තොත් එයාලා එක රැයින් දිනු වෙච්ච අය නෙවෙයි. එක රැයින් සල්ලි හම්බ කරපු මිනිස්සුත් නෙවෙයි. එයාලා මහන්සි වෙලා ફોකස් එකක් තියාගෙන එක දිගට වැඩ කරලා තමයි මෙන්න මේ ප්‍රතිඵලය ලබා ගන්න. ඒක නිසා අපිත් මතක තියාගන්න ඕන ફોකස් එක නැති වෙන්න ફોකස් එක තියාගන්න. අපේ ධෛර්යය අඩු වෙන්න ඒ විදිහට මොටිවේට් වෙලා අපේ ගෝල් එකට යන්න ඕන පාර හදාගන්න. මේ ගේම අතාරින්න එපා. මේ ගේම් එක ඔයා එකපාර අතහැරියොත් ඔයා එතනම අසාර්ථක ව්‍යවසායකයෙක් වෙලා ඉවරයි. ඒක නිසා මේක ඔයා ફોකස් එක තියාගෙන එක දිගට මහන්සි වෙන්න. යම්කිසි දවසක් එනවා ඔයා හිතපු විදිහට ඔයාගේ බිස්නස් එක grow වෙනවා. ඒක නිසා ඒ කාලේ එනකම් පුළුවන් තරම් මහන්සි වෙලා කැප වෙලා ඒක අල්ලගෙන යන්න. Atomic Habits කියන පොතේ හරි ලස්සන දෙයක් පෙන්නනවා. ඔයාගේ ව්‍යාපාරය ඔයාට බෑ දවසින් දියුණු කරන්න. ඔයා කරන 100ට එකක වර්ධනයක් ඔයාගේ බිස්නස් එකේ කරන 100ට එකක ඉම්ප්‍රූව්මන්ට් එකක් මාසයක් ගත්තොත් මාසයේ අවසානයේ වෙනකොට ලොකු දෙයක් බවට පරිවර්තනය වෙලා ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් බවට පරිවර්තනය වෙලා. එතකොට මෙතනදී ඔයා කරන්න ඕන ફોකස් එක තියාගෙන
ඒ අදාළ දවසේ ටාස්ක් වල තියෙන දේවල් ටික කරන්න. ඕනවට වඩා හිතන්න යන්න එපා. ඕනවට වඩා බරට මේ දේවල් ගන්න යන්න එපා. ඔයාගේ දිනපතා පුරුදු තමයි ඔයාගේ අධිරාජ්‍ය මොන වගේ වෙනවද කියලා තීරණය කරන්න. ඒක නිසා ඔයා ફોකස් කරන්න ඕන ඔයා එදා කරන ටාස්ක් ටික ගැන මිසක් ඔයාගේ අනාගතේ ඔයාට ලැබෙන්න තියෙන දේවල් නැති වෙන්න තියෙන දේවල් ගැන නෙවෙයි. මේ විදියට ඔයා මේ ගමන යනකොට අසාර්ථක වීම වෙනවා. මිනිස්සු අවදාලා යනවා, ඔයාට පාඩු වෙනවා. ඉතින් මේ විදියේ දේවල් යනකොට ඔයා හිතනවා නම් මේ අසාර්ථක වීම තිතක් කියලා. ඔයා මතක තියාගන්න මේ අසාර්ථක වීම කියන්නේ කමාවක් විතරයි. ඔයා වැටිච්ච තැනින් ආයෙත් ඔයා නැගිටින්න. අනිවාර්යෙන්ම ඔයා මේ දේ කරන්න යනකොට ඔයාට නැති වෙන දේවල් වැඩි. ඔයාට පාඩු වෙනවා. ඔයා හිතපු දේවල් ඒ විදිහට වෙන්නේ නැති වුණාට පස්සේ ඔයා මාර විදිහට පීඩනයකට ලක් වෙනවා. ඒ දේවල් ඔයාට දරා ගන්න බැරි නම් මේ දේ පටන් ගන්න එපා. අනිවාර්යෙන් ඔයා දැනගන්න ඕන මේ විදිහේ ප්‍රශ්න කොච්චර ආවත් අනිවාර්යෙන් ඔයා මේකට ફોකස් එක දීලා වැඩේ කරගෙන යන්න ඕන. මතක තියාගන්න ඕන කාරණේ තමයි මේ විදිහේ ෆේලියර්ස් ගත්තම ඕන බිස්නස් එකකට එනවා. ඉතින් මේ විදිහේ ප්‍රශ්නයක් ආවට පස්සේ ඔයා ඒක ගැන හිත ඒ ගැන ලත වෙන්න ගියොත් ඔයාට මේ වැඩේ කරන්න වෙන්නේ නැහැ. ෆේලියර් එකක් ආවට පස්සේ ඔයා බලන්න මේ ප්‍රශ්නට හේතුව මොකක්ද? මොකක්ද මේකට ගන්න පුළුවන් විසඳුම? එකම වැරද්ද හැබැයි ආයෙ වෙන්න දෙන්න එපා. ඔයා අනිවාර්යෙන් ફોකස් කරන්න ඕන ඒ ප්‍රශ්නේ විසඳගෙන ඉස්සරහට යන එක. ඔයා නතර වුණොත් එතනදී මේ ගමන සාර්ථක වෙන්නේ නැහැ. මෙතනදී ඔයාට සිද්ධ වෙනවා සෑහෙන්න ඉවසන්න. ඉවසනවා කියන්නේ මේ ප්‍රශ්නේ වුණාට පස්සේ ඒක දිහා බලාගෙන ඉන්න එකවත් ඒ ගැන හිත දුක් වෙවි ඉන්න එකවත් නෙවෙයි. ඔයා වැටුණු තැනින් ඔයා පටන් ගන්න ඕනේ ඊට වඩා හොඳට. ඔයා ඊළඟට පටන් ගන්න තැන ගොඩක් ශක්තිමත්ව තියන්න ඕනේ ඊළඟ අඩිය. මේ විදිහට ફોකස් එකේ වැට් ටික කරගෙන යනකොට ඔයාට ලේසි මේ ගමන යන්න. ඕනවට වඩා ෆේලියර්ස් ගැන හිත ඉන්න එපා. ෆේලියර්ස් වුණාට පස්සේ වැටුණාට පස්සේ ප්‍රශ්න ආවට පස්සේ එතනින් ආයෙ නැගිටලා ඔයාගේ ගමන ඔයා යන්න ඕන. මොකද ඒකේ සේරම ප්‍රතිලාභ හම්බෙන්නේ ඔයාට. අවදානම ඔයාගේ. ඔයා මේ ගමන දිනුවොත් ඒකත් ඔයාට. ඉතින් ඒක නිසා ફોකස් එක දීලා වැඩ ටික කරගෙන යන්න. මේ කතාව මුල ඉඳන් ඔයත් අහගෙන හිටියා නම් දැන් ඔයාට කාලේ හරි තීරණයක් ගන්න. ඔයාම හිතන්න මේක ඔයා අහගෙන ඉඳලා ඔයාගේ හිතේ තියෙන හීනයක හීනයක් විදියටම තියනවද නැත්නම් ඒක පැල කරලා අනාගතේ ඵල නෙලා ගන්න පුළුවන් මහා වෘක්ෂයක් බවට පත් කරන ප්‍රොසෙස් එක අදම පටන් ගන්නවද කියලා. මතක තියාගන්න මේ ගමන පටන් ගන්නකොට ඔයාට බාධක එනවා, ප්‍රශ්න එනවා. ඔයාගේ ළඟම ඉන්න මිනිස්සු දාලා යනවා, මිනිස්සු ඔයාට hina වෙනවා, මේක ඔයාට බෑ කියලා කියනවා. ඒ බෑ කියන මිනිස්සුන්ගේ කටින්ම දවසක කියාවි ඔයාට මේක ඔයා කරනවා කියලා මම දැනගෙන හිටියා. දවසක මේ මිනිස්සුම ඔයාට අප්පුඩි ගහන්න ගනි ඔයා සාර්ථක මිනිස්සෙක් වුණාට පස්සේ. මේ ලෝකේ දිනුවේ අනුන් කියපු කතා අහපු මිනිස්සු නෙවෙයි. තමන්ගේ හදවතේ සද්දට ඇහුම්කන් දීලා ඒ තියෙන අදහස් වලට පණ දීලා කැපවීමෙන් වැඩ කරපු මිනිස්සු තමයි මේ ලෝකේ දිනුවේ. ඉතින් ඔයාලගේ බිස්නස් අයිඩියා එකකටත් මොකක් හරි ඇඩ් වෙන්න ඕන දෙයක් තියෙනවා නම් උදව්වක් ඕන නම් ඔයාලට පුළුවන් මට ඊමේල් එකක් දාන්න. මගේ WhatsApp channel එකේ link එක දාලා තියෙනවා. ඒ වගේම ඔයාලට comment එකක් දාන්න පුළුවන්. මට පුළුවන් විදිහට මම ඔයාලට උදව් කරන්නම් ඔයාලගේ අයිඩියා එකත් empire එකක් කරන්න. ඉතින් මේක තව කල්ද දා ඉන්න එපා. මුළු ලෝකෙම දිනන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මම අදට නතර වෙන්නම්. මම තව අලුත් වීඩියෝ එකකින් ඔයාලව හමු වෙන්න එන්නම්. බොහොම ස්තුතියි.